අද මම ඔයගලට අරන් ඇවිල්ලා තියෙන 2020 A level paper එකේ 5 වෙනි ගානේ B part එක. ඒතර 5 වෙනි ගානේ B part එක මේකේ තියෙන ශක්ති විද්‍යාවේ. ඒතර ශක්ති විද්‍යාවෙනුත් එන එසේ ප්‍රශ්නේ මාරු වෙන ශක්ති විද්‍යාව හෝ මේකට රවුල් නියම වෙන්න පුළුවන් සමහර කාර්යවලට. ඒතර මේ අවුරුද්දේ වෙලා තියෙන ශක්ති විද්‍යාව ප්‍රශ්නයක්. එතකොට ලේසි 5 වෙනි පාඩම තියෙන්නේ. මේක ලේසි පාඩමක්. මේකේ ලකුණු ඔක්කොම ගන්න පුළුවන්. ඒක නිසා අවධානයෙන් ගාන කියවලා හොඳට ගාන හදන්න. අපි බලමු කොහොමද මේ ගාන හදන්න කියලා. ඒතර මේ ගානේදී අපිට විස්තරයක් දීලා තියෙනවා xy2z2 සහ xy2z2 සඳහා 480 දී ගිප් ශක්තිය පිළිවෙලින් දීලා දෙන 60 kgmol ඍණ 1 සහ ඍණ 76 ඍණ 1 ඍණ 30 kgmol ඍණ 1 කියලා. එතකොට අපිට අහනවා 480 දී ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා G ගිප් ශක්ති වෙනස හොයන්න කියලා. ඉතින් අපි දන්නවා ඩෙල්ටා G සමානයි ඩෙල්ටා G no ඩෙල්ටා G ඵල ඍණ ඩෙල්ටා G ප්‍රතික්‍රියක. ඒතර ඩෙල්ටා G වල ඵල වලට අපි මේ සමීකරණ ලියාගත්තොත් xy2z2 xy2 ධන z2 ඕකනේ. දැන් මේ සමීකරණේ ඵලවල ගිප් ශක්ති වෙනස ඵලවල ගිප් ශක්ති වල එකතුවෙන් ප්‍රතික්‍රියාවක වල ගිප් ශක්ති එකතුව අඩු කරන්න ඕන. එතකොට මේකේ එන්නේ ඍණ 76 ධන ඍණ 30 අඩු කරන්න ඕන ඍණ 60ක්. එතකොට අපිට උත්තරේ එනවා ඍණ 46යි කිලෝජූල් මවුලයට කියලා. ඒක හැමෝටම තේරෙන්නේ නැති. ඉතාමත් ලේසි ගානක්. ඒක දෙවනි පාර්ට් එකට යනකොට ඉහත ප්‍රතික්‍රියාව 480 දී ඩෙල්ටා S විශාලත්වය 150 ජූල් කෙල්විනයට මවුලයට. ඩෙල්ටා S සඳහා නිවැරදි ලකුණ භාවිතා කරමින් 480 දී ප්‍රතික්‍රියාව සඳහා ඩෙල්ටා H ගණනය කරන්න. ඉස්සෙල්ලම කියන්න ඕන අපි ඩෙල්ටා S ට එන නිවැරදි ලකුණ මොකද්ද කියලා. ඒතර මේ ප්‍රතික්‍රියාව ගත්තොත් ඵලයට තියෙන එක වායුවයි ප්‍රතික්‍රියක වලට තියෙන එක වායුවයි ඵල වලට තියෙනවා වායු කිහිපයක්ම. ඒ කියන්නේ. එතකොට ඵල වලට වඩා ප්‍රතික්‍රියක වලට ඵලවල තියෙන වායු සංඛ්‍යාව වැඩි. එහෙනම් ඩෙල්ටා S වැඩි වෙලා තියෙනවා. එහෙනම් අපි මුලින්ම ලියන්න ඕන ඩෙල්ටා S ධන කියලා. අපි ඒක අහලා තියෙනවා. ඒතර ඒකට වෙනම ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ අපි සමීකරණය දාලා හොයන්න ඕන ඩෙල්ටා H කීයද කියලා. ඩෙල්ටා G හොයාගත්ත අපි ඍණ 46යි කිලෝජූල් මවුලයට. ඩෙල්ටා H තමයි හොයන්න ඕන ඍණ 480යි k වතාවක් 150 වතාවක් 10 කිලෝජූල් මවුලයට. හැමතිස්සෙම මතක තියාගන්න සංකේත දාන්න මේවට. එතකොට එනවා ඩෙල්ටා H සමානයි ඍණ 46යි කිලෝජූල් මවුලයට ඍණ ධන 72යි කිලෝජූල් මවුලයට කියලා. ඔතන අපිට උත්තරේ එනවා ඩෙල්ටා H සමානයි ධන 26යි kgmol කියලා. ඒක තමයි උත්තරේ. අපි එහෙම යමු තුන්වෙනි ගානට. තුන්වෙනි ගානේ අපෙන් අහන්නේ ඉහත දෙකෙහි ලබාගත් ඩෙල්ටා H ලකුණ ධන හෝ ඍණ අනුව ඒ ප්‍රතික්‍රියාව තාපදායකද අවශෝෂකද කියලා ලියන්න. ඩෙල්ටා H ගේ ලකුණ ධනයි. ඒක නිසා තාප අවශෝෂකයි. හතරවෙනි ප්‍රශ්නය. 480 k හිදී xy2 සහ z2 මගින් xy2 z2 සෑදීමේ එන්තැල්පිය වෙනස අපෝහණය කරන්න. එතකොට මේකේ අහන්නේ 480 දී xy2 z2 හි එන්තැල්පි වෙනස මගින් xy2 ඒ කියන්නේ අර අපි ලිව්ව ප්‍රතික්‍රියාවේ අනිත් පැත්ත මේකේ අහන්නේ. දැන් අපි හෙව්වේ xy2 z2 වලින් මේ දෙක හැදෙන්න හැදෙනකොට යන එන්තැල්පි වෙනස. මේ ප්‍රශ්නේ අහන්නේ මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේ පැත්තට යනකොට ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනස. හැමෝම දන්නවා එන්තැල්පිය ඉදිරි ප්‍රතික්‍රියාවේදී එන්තැල්පිය ධනාගයක් නම් අනිවාර්යයෙන්ම පසු ප්‍රතික්‍රියාවේදී එන්තැල්පිය ඍණාගයක් වෙනවා. හරි.
ඒක හැමෝම දන්න දෙයක්නේ. එතකොට එහෙනම් අපිට කියන්න තියෙන්නේ මේකේ එන්තැල්පිය වෙන්නේ ඍණ 26යි කිලෝජූල් මවුලයට. එන්තැල්පිය විත්තිගුණයක්. එතකොට අපිට මේක ගන්න පුළුවන් ඉස්සර ඉදිරි ප්‍රතික්‍රියාව එන්තැල්පි වගේ ඉදිරි ප්‍රතික්‍රියාව එන්තැල්පි වෙනස ඒ උෂ්ණත්වයේදී නම් එම උෂ්ණත්වයේදී එම තත්ත්වයට ඉදිරි ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනසේ ලකුණේ විරුද්ධ ලකුණ තමයි පසු ප්‍රතික්‍රියාවට එන්නේ. එහෙනම් පසු ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනස ඍණ 26යි කිලෝජූල් මවුලයට. ඒකෙන් පස්සේ අපි යනවා පස්වෙනි ගානට. උතර පස්වෙනි ගානේ තියෙන්නේ xy2 z2 හි xz බන්ධනයේ ධන 250 කිලෝජූල් මවුලයට නම් zz බන්ධනයේ එන්තැල්පි වෙනස ගණනය කරන්න. අපි මුලින් හොයාගත්තා මේ මුළු ප්‍රතික්‍රියාවට යන එන්තැල්පි වෙනස හොයාගත්ත ධන 26 කිලෝජූල් මවුලයට කියලා. ඒ කියන්නේ බන්ධන කැඩිලා බන්ධන හැදිලා අලුතින් මේ ප්‍රතික්‍රියාව අලුත් වෙනකොට බන්ධන කැඩිලා බන්ධන ඊට පස්සේ කැඩුණු බන්ධන වලින් අයිත් තව බන්ධන හදාගෙන x2e y2e හැදෙන x2e xz2e හැදෙනකොට වැය වෙන ශක්තිය තමයි අපි එන්තැල්පිය කියලා ගණනය කරේ ධන 26 කිලෝජූල් මවුලයට කියලා. එතකොට ඩෙල්ටා H සමාන වෙන්න ඕන ඩෙල්ටා H බන්ධන කැඩීම ධන ඩෙල්ටා H බන්ධන සෑදීමට. සෝරි මෙතන ඍණ ඉන්නේ. බන්ධන කැඩීම ඍණ බන්ධන සෑදීම. කැඩෙන බන්ධන ඍණ හැදෙන බන්ධන. එහෙම මතක තියාගන්න. එතකොට මේක ඇවිල්ලා ඩෙල්ටා H සමානයි කැඩෙන බන්ධන වෙන්නේ මේක කැඩෙන්නේ x z බන්ධනය කැඩෙනවා. එම් බන්ධන දෙකක් තියෙනවා දෙකම කැඩෙනවා. ඊට අමතරව හැදෙන්නේ zz බන්ධනේ. xz බන්ධනය කැඩලා zz බන්ධනය හැදෙනවා. එතකොට මේකේ එන්තැල්පි වෙනස අපි ඉස්සෙල්ලා හිතුවා 26 කිලෝජූල් මවුලයට. මේක අපිට දීලා දෙනවා xz බන්ධනයේ 250 කිලෝජූල් මවුලය කියලා. ඊනේ අපිට හොයන්න ඕන හැදුන zz බන්ධනයේ අගය කීයද කියලා. ඔතන හැදුන zz බන්ධනයේ අගය නම 474යි කිලෝජූල් මවුලයට කියලා. ඉතාමත් පහසු ගණක් එක තේරෙනවා කියලා මම හිතනවා. ඊට පස්සේ අන්තිම ගාන. වායුමය xy2 z2 වෙනුවට ද්‍රව xy2 z2 භාවිතා කළේ නම් අර මේ අදාළ ප්‍රතික්‍රියාව කරන්න ලැබෙන ඩෙල්ටා H යගේ දෙකෙහි ලබාගත් ඩෙල්ටා H යගේට සමානද නැත්නම් විශාල සහ කුඩාද යන වායුමයක යොදාගත්තා නම් ද්‍රවයක යොදාගත්තා නම් ද්‍රව xy2 z2 වලින් වායු xy2 z2 හැදුවනම් උතර මේ යන ගානට වඩා වැඩි ඉහළ ශක්තියක් යනවා. මොකද ඉහළ ශක්තියක් යන්නේ ද්‍රව වායු කරන්න වැඩිපුර ශක්තියක් අවශ්‍ය වෙන නිසා. ද්‍රව වායු කරන්න වැඩිපුර ශක්තියක් ඕන. ඒක නිසා මේ ශක්තිය ඉහළ. අපිට ඒකට ඉහළයි කියලා හේතුව ලියන්න ඕන. ද්‍රව වායු කිරීම සඳහා ඉහළ ශක්තියක් වැය වේ. ඒ ගණනත් අපි ඉවරයි. වෙනද වගේම හොඳට ගණන් ප්‍රැක්ටිස් කරන්න.